Mama Ashan Dias. This is Sirasa 5 Million Money Drop, Season 4. සුබ සැන්දාවක් ලංකාවේ ප්‍රියතම සහ ජනප්‍රියම ජාත්‍යන්තර ගේම් ෂෝ එක සිරස 5 million money drop තවත් එක්සයිටිං එපිසෝඩ් එකකට සියලු දේ සූදානම්. හැමදාමත් වගේ අද අපි ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරන්නේ රුපියල් මිලියන 5ක් වෙනුවෙන්. මේ මිලියන 5 හැදිලා තියෙන්නේ රුපියල් 100 බන්ඩල්ස් 50කින්. එක බන්ඩල් එකක වටිනාකම රුපියල් ලක්ෂයයි. තවමත් සීසන් 4ක් පුරාවට කවුරුත් මේ මිලියන 5ම ගෙදර අරගෙන ගිහිල්ලා නැහැ. ඒ දවස අද වෙයිද? එමනම් අපි අඳුරගමු අද ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරන ජෝඩුව කවුද කියලා. Please welcome Mihiru and Nuwan. Hello. Welcome. Mihiru and Nuwan. කොහොමද? Welcome to 5 million money drop. Thank you. කවුද මිහිරු කවුද නුවන්? මම මිහිරු. මෙයා නුවන්. නුවන්. ඔයගොල්ලෝ ගැන පොඩි විස්තරයක් මට කියන්න. ඔයගොල්ලෝ යාළුවෝද සහෝදරයෝද? අසල්වැසි. අසල්වැසි. කොච්චර කාලෙකද? මම යට ගෙදර මෙයා උඩ ගෙදර. nice. ඒක හොඳටම අසලම අසල. කොච්චර කාලයක් ඔයගොල්ලෝ එකම තැන හිටියද? දැන් 13ක් 14ක් වගේ. ඔව්. කොහේනේ පැංච කාලේ ඉඳන්. ඒ කියන්නේ ජීවිතේ ඔයගොල්ලෝ මූණ දීපු ගොඩාක් දේවල් එකට ඔව් ඇති ට්‍රිප් දෙන්න. ඒවා නම ගණන් තියෙනවා. මරු. තව ටිකක් කියන්න ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන විස්තරයක්. මම බිස්නස් කරන්නේ මෙයා වෘත්තීන් ගුරුවරයෙක්. Okay. කියන්නේ ටියුෂන්. ඔව්. එහෙම තමයි ඉතින් අපි දෙන්න අදල ඉන්න ෂේප් එකේ ඉන්න දෙන සිංගල්ද බැඳලාද? මෙයා වෙන්න මැරේ. වෙන්න හදන්නේ අපමණ තාම නෑ. සන්තෝෂයි සහ. ඒ කියන්නේ එතන ඔය බැලලා නැති එක සන්තෝෂ්. බැලලා නැති එක සන්තෝෂ්. දෙකටම සන්තෝෂයි. නැත්නම් මට කල් තියෙනවා. ඔව් කල් තියෙනවා නේ කල් තියෙනවා හරියට. හොඳයි හොඳයි. ඒ කියන්නේ දෙන්න ගොඩක් කල අවුරුදු 13ක් තිස්සේ අඳුරනවා. හොඳට ට්‍රස්ට් කරනවා. ගේම් එක ප්ලේ කරන හොඳම දෙන්න තමයි ඇවිල්ලා තියෙනවා. හිතනවා එහෙම. මිලියන 5ක් හම්බුනොත් දැන් ඔයා බද්දන තින්න එකේ කොහොමද ජීවිතේ වෙන වෙනස්කම? අපි නම් කතා වුණේ ට්‍රිප් එකක් කොහේ හරි යන් කියලා. මොම ට්‍රිප් යනවානේ. බඳින්න ඉන්න කොල්ලකින් අහනවා මොනවද මිලියන 5ක් හම්බුනොත් කියන්නේ ට්‍රිප් එකක්. කියන්නේ වදින්න හිත නෑ. බඳින්න හිත නෑ. තව එක ට්‍රිප් එකක් කරේ යන්න. තව එක ලොකු ට්‍රිප් එකක් කරේ යන්න. ලැන්ඩර් වස් යන්න. සන්තෝෂයි සන්තෝෂයි. අපි එකට පළවෙනි ස්ටෙප් එක ගමෙන්ඩ් ඉස්සරහට මිහිරු නුවන් දැන් බාර ගන්න මේ මිලියන 5. දැන් අපි මේ මිලියන 5ම ඔයගොල්ලන්ගේ අතට දෙනවා. This is your money කියන එක හිතලා ගන්න ඕනේ. මේ ටක්කර තියන්න ඕනේ. බරයි පොඩ්ඩක්. ඔව්. බරයි. ඒ ඔක්කොම මතක තියාගන්න ඩ්‍රොප් වෙන හැම බන්ඩල් එකක්ම ඔයගොල්ලන්ගේ අතින් යන සල්ලි කියන එක තමයි මම ඔයගොල්ලන්ට මේ වටහා දෙන්න try කරන්නේ. right? තව පොඩි දේවල් ටිකක් තියෙනවා මම මතක් කරන්නේ. දැන් ඔබේ අතේ තියෙනවා මිලියන 5ක්, මගේ අතේ තියෙනවා ප්‍රශ්න 7ක්, ඉස්සරහා තියෙනවා ඩ්‍රොප්ස් 4ක්, ඔයගොල්ලන්ට හම්බ වෙන උත්තර 4ක්. හැබැයි එකයි හරි උත්තරයක් තියෙන්නේ. right? උත්තරේ ෂුවර් නැත්නම් හැම වෙලාවෙම සල්ලි බෙදලා තියෙන එක හොඳයි. ඒක තමයි safe option එක. බෙදලා තියෙද්දි හැබැයි හැම වෙලාවෙම එක ඩ්‍රොප් එකක් හිස්ව තියන්න ඕනේ. හැම රවුන්ඩ් එකේම එක ඩ්‍රොප් එකක් හිස්ව තියන්න ඕනේ. හැම බන්ඩල් එකක්ම හැම ප්‍රශ්නෙදිම පාවිච්චි කරන්න ඕනේ. කාලය ඇතුළත පාවිච්චි කරන්න බැරි වුණොත් ඒක උගලන්න නැති වෙනවා. වැරදි උත්තරවල තියෙන සල්ලි වැටෙනම ඔයගලන්ට ඒකත් නැති වෙනවා. 7 වෙනි ප්‍රශ්නේ පස්සේ ඉතුරු වෙලා තියෙන සල්ලි ඔක්කොම ගෙදර අරගෙන යන්න පුළුවන්. right? ඔයගලන්ට drop savers කියලා තුනක් හම්බ වෙනවා chances. Secret switch, quick change and safe reveal. පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ අතර එක වතාවක් මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නෙන් පස්සේ සාර්ථකව පිළිතුරු දුන්නොත් double 8 කියන ඔප්ෂන් එක තියෙනවා. right? දැන් ඉඳන් ඒක ඔළුවේ තියාගෙන ඉන්න අපි ඒ වෙලාවට ඒ ගැන කතා කරමු. ඕවා තමයි කොන්දේසි ටික. පැහැදිලිද හැම කොන්දේසියක්? එකගයිද කොන්දේසි වලට? right boys, Mihiru, Nuwan, are you ready to play 5 million money drop? yes ready. ගෙදර කට්ටිය, are you ready? ready නම් app එක open කරගන්න ලෑස්ති වෙන්න. අපි පටන් ගමු. Mihiru, Nuwan, ඔබේ අතේ මිලියන 5යි. මගේ අතේ ප්‍රශ්න 7යි. පළවෙනි ප්‍රශ්නෙට අදාළ මාතෘකාව. Scooby-Doo ගිරිපුර ඇත. Scooby-Doo තෝරා ගැනීම.
A. Shaggy. B. Velma. C. Daphne. ඉතුරු එක්කෙනාරය ෆ්‍රෙඩි. D. Freddy. මේවා තමයි උත්තර. හරිනේ. ඔයගෙන ලොකුවට බලන්න නෑ කවුරු කවුද කිව්වේ කියලා කියමනක් අහයි දෙයක් අහයි ඒ වගේ මට තියෙනවා අර ස්කූඩු නම් බලලා දිනවඩ බලමු. Right. Scooby-Doo මාතෘකාව මේක තමයි පළවෙනි ප්‍රශ්නය. Scooby-Doo කාටුනේ උසින් අඩුම වන්නේ මින් කවුද? Your time starts now. ස්කුබි නෑනේ නෑ ස්කූබි නෑ මේ උඩුවරේ ආයි වෙනසක් කරන්න ඕනේ නෑනේ. ඔන්න අපි මාරු නෑනේ ෆ්‍රෙඩි උසයි ඩැෆ්නි උසයි ෂැගි උසයි වෙල්මා තමයි කොට. හරි. ඒකයි බෙදන්න ඕනේ නෑනේ. ඒ වෙලාව නැත්නම් ඔය තප්පර 30ක් විතර. ආලේ ඔක්කොම දෙන්නේ අනිත් එකට හරි ආයි අපිට හදිසියක් නැහැ නේ වෙලාව යන්නේ මොනියක් ටිකක් තියෙන වෙලාවට ෂැගි හරි ෂැගි උසයි ඩැෆ්නි උසයි ෆ්‍රෙඩි උසයි වෙල්මා අවුනේ අවුලනේ තු තප්පර දෙමු යාදලේ 9 8 7 6 5 4 3 2 1 That's it. That's all. Scooby-Doo කාටුනේ උසින් අඩුම වන්නේ මින් කවුද? A. Shaggy. B. Velma. C. Daphne. D. Freddy. මේක උත්තරේ ෂුවර්? ෂුවර් කියලා හිතනවා. බලලා තියෙනවද නැහැ හිතනවා ඉතින්. හැම වෙලේම ඉතින් පොඩි චකිතයක් තියෙනවනේ. හරි. මේ මොහොතේ එහෙනම් drop save එකක් අවශ්‍ය නැහැ. අපි මෙහෙම ඉස්සරහට යමු. හරි ඒක නම් හරි. මෙහෙම යමු ඉස්සරහට. right. අපි තහවුරු කරගමු. ඔයගොල්ලෝ දීපු උත්තරේ. A. Shaggy. ඔයගොල්ලෝ හිස්ව තියලා තියෙනවා. B. Velma. ලක්ෂ 50ම තියලා තියෙනවා මිලියන 5ම. C. Daphne හිස්ව තියලා තියෙනවා. D. Freddy හිස්ව තියලා තියෙනවා. දාලත් දන්නේ නැහැ ඔව් ඩැෆ්නි හීරස් දාලත් දන්නේ නැහැ. අම්මට මේක අමතක වුණා. මිහිරු නුවන් එන්න ඉස්සරහට. ඒ තමයි කියන්නේම කලින්. It's time for the drop. දාලත් දන්නේ. මේ හීරස් දාලත් අපිට පේන එක නේ ඉතින් අපි ගන්නේ. ඒක දන්න ප්‍රශ්නයක් ලේසි ප්‍රශ්නයක් හරි උත්තරේ වෙල්මා well done boys පළවෙනි ප්‍රශ්නේ done ලක්ෂ 50ම අතේ තියෙනවා අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට boys අසල්වාසී කොල්ලෝ දෙන්න මිහිරුවෙන් නුවන් පළවෙනි ප්‍රශ්නේ දැන් ඉවරයි දැන් අලුත්ම ගේම් එකක් තියෙන්න මිලියන 5ක් අතේ තියෙනවා ප්‍රශ්න 6යි තියෙනවා රෙඩිද ඉස්සරහට යන්න alright මිහිරු නුවන් ඔබේ අතේ තාමත් මිලියන 5යි මගේ අතේ ප්‍රශ්න 6යි ඊළඟ ප්‍රශ්නෙට අදාළ මාතෘකාව පාගමන් කඳු නැගී පාගමන් කියලා අර ගැහුවේ නැත්තම් අපි දන්නේ ගැහුවේ නැත්තම් දන්නේ නෝනේ පාගමන් තෝරා ගැනීම උත්තර A වියට්නාමය B වියට්නාම් තායිලන්තය C කාම්බෝජය D ඉන්දියාව මතකයි වියට්නාම් අර හාමුදුරුවෝ මොට රටේද කියලා වියට්නාම් තමයි උනට බෙදලා තියෙන්නේ මේ ඉස්සරහට ඔහොම යා right පාගමන් මාතෘකාව මේක තමයි ප්‍රශ්නය
දඹුල්ලේ සිට කොළඹ බලා ගිය සාම පාගමනට නායකත්වය ලබා දුන්නේ කවර රටක භික්ෂුන් වහන්සේ කෙනෙක්ද? Your time starts ඒ දෙකටම තියමු. now. ඉන්දියාවේ වියට්නාමයේ තියෙන වැඩිපුර කාම්බෝජියට පොඩ්ඩක් තියෙන වියට්නාම තමයි මට මතකයි. කොච්චර තියෙනවද? දැන් තියෙනවා ඔන්න ඔක්කොම තියන්නත් විතරයි. ඔක්කොම වියට්නාම කියලා මට ෂුවර් ඉතින්. මට ඉතින් කෝකටත් කියලා just in case තියමුද? මේ මේකට කීයක් හරි තියෙනවා. ආ කමන්නේ ඔක්කොම අපි වැඩි දන්නාට යන්න ඕනේ නැහැ. වියට්නාම කියලා ෂුවර් උනාට කමන්නේ නැහැ. ඒ උත්තරේ තායිලන්තේ. අපර 30ක් ඉදිරියේ boys කල්පනා කරන වෙලාව තියෙනවා. ඒ වියට්නාමේ තමයි හැබැයි. යා ඊට මම දන්නවා වියට්නාම කියලා. යහන් මොකද කරන්නේ? ඒ බයයි. අපර 20ක් ඉදිරියේ. යා කමන්න ඕනේ පොඩ්ඩක්. වැඩි වෙන්නත් බෑ සල්ලි. අවසාන තප්පර 10 9 8 7 6 5 4 3 2 1 that's hands up. දඹුල්ලේ සිට කොළඹ බලා ගිය සාම පාගමනට නායකත්වය ලබා දුන්නේ කවර රටක භික්ෂුන් වහන්සේ කෙනෙක්ද? A. වියට්නාමය, B. තායිලන්තය, C. කාම්බෝජය, D. ඉන්දියාව. දැනට වැඩි විශ්වාසයක් තියලා තියෙනවා ඒක උත්තරයකට. වියට්නාමේ ෂුවර් අර බයට තිබ්බේ. වැරදිලා හරි වැරදුනොත් කියලා බයට තිබ්බේ. වියට්නාම කියලා මට ෂුවර් නෙමෙයි. කවන්නේ ඔන්න යා. මේ මිස්රාට යනවා. right. අපි එහෙනම් තහවුරු කරගමු ඔයගොල්ලෝ තියපු සල්ලි ගණන්. A. වියට්නාමයේ කියන උත්තරයට ඔයගොල්ලෝ ලක්ෂ 30ක් තිබ්බා. B. තායිලන්තයේ කියන උත්තරයට ලක්ෂ 9ක් තිබ්බා. C. කාම්බෝජයේ කියන උත්තරයට ලක්ෂ 11ක් තිබ්බා. D. ඉන්දියාව කියන උත්තරේ ඉන්දියාව වෙන්න බැහැ කියලා එක හිස්ව තිබ්බා. කොහොමද එකක් අපි හිස්ව තියන්න ඕන. දැන් කොහොමද බෙදලා තියෙනවා තුනටම. right ඉන්දියාව වෙන්න බෑ කියලා අයිඩියක් තියෙනවා. ඔව් අයිඩියා ලොකු රිස්ක් එකක් නෑ කියලා තමයි අපි හිතන්නේ. ඔව් ඒ හිතව එහෙම හිතාගෙන boys එන්න ඉස්සරහට. It's time for the drop. වියට්නාමයේ තමයි දැනගෙන නිකන්. දැනගෙන අපරාධ කවන්න. මමත් ඒක තමයි අහන්න ගියේ වාගේ. දැන් ඒක ෂුවර් එකක් වාට තිබ්බනේ. මට ෂුවර් ඕ. මට ඉතින් බයයි වරුමෙට හරි මම කියවපු තැන වැරදිද දන්නේ. හැබැයි තමන් දන්න දේ ට්‍රස්ට් කරන්න. දන්නේ නැති වෙලාවට සේෆ් ප්ලේ කරන්න. right? okay අපි යමු එහෙනම් ඉස්සරහට. මෙරු නුවන් ප්‍රශ්න දෙකක් ඉවරයි හොඳ තැනක තියෙන්නේ. ලක්ෂ 30ක් තියෙනවා. ready ඉස්සරහට යන්න? right boys නුවන් මෙරු ඔබේ අතේ ලක්ෂ 30යි මගේ අතේ ප්‍රශ්න 5යි. ඊළඟ ප්‍රශ්නට අදාළ මාතෘකාව. පොලිසිය හමුදාව. පොලිසිය ගමු. හමුදාව ගැන කොහොමද දන්නේ? හමුදාව ගැන දන්නේම නැහැ. දෙකම දන්නේ. දෙකම දන්නේ පොලිසිය මොකක් හරි ඉන්ට්‍රැක්ෂන් එකක් හරි නේද පොලිසියත් එක්ක. කවුද ඉන්නවනේ අර පොලිසියනේ. පොලිසිය වන්න මොකක්ද කියන්නේ? පොලිසිය ගමුනේ. පොලිසිය තෝරා ගැනීම. පාර යනකොට හරි අල්ලනවා පොලිසිය. උත්තර. A. චාමර සිල්වා. B. කුසල් පෙරේරා. කෙනෙක් ඉන්නවා පොලිසිය. පොලිසියනේ කවුද කියලා දන්නේ? C. නුවන් ප්‍රදීප්. දෙකට කෙනෙක් නෙමෙයි පොලිසිය ඉන්නේ මේ ආමි D. උපුල් තරංග. හමුදාව ගන්න තිබ්බේවා. කමන්නේ නැහැ. මොකෝ කියන්නේ මේ තාම මේවා තමයි උත්තර. උපුල් තරංග නෙමෙයි කියලා ෂුවර් හැබැයි උත්තර ප්‍රශ්නේ අහන්න කලින් ෂුවර් උපුල් තරංග නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? පොලිසිය. උපුල් තරංග නෙමෙයි. ආමි එකේ මොකක් හරි ගත්තා ක්‍රිකට් කෙනෙක් මට මතකයි වෙලා. ඔව් කුසල් පෙරේරාද කොහෙද? මොකද ගන්න? සිල්වා. මේ මේකට ඉස්සරහට යන්න පුළුවන් මේ උපුල් තරංග නෙමෙයි කියලා ෂුවර්.
කුසල් පෙර කියලා මම හිතන්නේ උත්තරේ කවන්න බලමුනේ අනිත් කියලා. ප්‍රශ්නේ අහන්න බෑ උත්තර දෙන්න. නෑ මම හිතන්නේ ඒක වෙන්නේ නැති අහන්නේ පොලිසියෙන් කවුද කියලා අහන්නේ. බලමු ප්‍රශ්නේ. ඒක දනවනේ. ඉස්සරහට යමු. රයිට්. පොලිසිය මාතෘකාව මේක තමයි ප්‍රශ්න. ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙක් නොවූ ක්‍රිකට් ක්‍රීඩකයා මින් කවුද? Your time starts now. යමු වැඩි තියම ආර කරලා තියම. ඉවර දෙන්න කියන්නේ. කියන්නේ පොලිස් නිලධාරියෙක් නොවූ ක්‍රිකට් ක්‍රීඩකයා. ඔව්. ඉවරද? ක්‍රීඩකයා ඔවුනේ අනිත් උන්ගේ පොඩ මේ කට් එකක් තියෙන උපුල්තරංගය එහෙම නෑනේ කට්. කට්ටකින් බලන්න පොලිසිය. කට්ටකින් පොලිසිය. ඒ කොහොනේ උපුල්තරංගයට තියමු ඔය අර කරලා තියමු මොකක් හරි. ආවද අයින් කරන්න. මන්ද ඔයා කියන්න ඕන. කුසල් පෙරේරා කිව්දේ. කුසල් පෙරේරා නොවුනේ කුසල් පෙරේරාව අයින් කරමු. තාම තියෙනවා මේකට කොහොමද කියන්නේ? යවුට. කොහොමද දෙදලා තියෙන්නේ මරියෝ ෂුගර් නෑනේ. තප්පර 30ක් විතර. මොකද කියන්නේ? ඉතල කියන්නේ. ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙක් නොවූ ක්‍රිකට් ක්‍රීඩකයා. තප්පර 20ක් විතර. ඒ උපුල්තරංගය මට කරේ ක්‍රිකට් පොලිසිය කියලා. පොලිසිය කියන්න. කුසල් පෙරේරා නෙමෙයි මයිද? ඉවරද? මේක යම් බා සාමාන්‍ය 5 4 3 2 1 That's it. ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙක් නොවූ ක්‍රිකට් ක්‍රීඩකයා මින් කවුද? A. චාමර සිල්වා, B. කුසල් පෙරේරා, C. නුවන් ප්‍රදීප්, D. උපුල් තරංග. කොහොම තත්ත්වේ? මට හිතනවා මේක වෙන්නේ නැති කියලා. ඔව් ඉතින් වෙන කරන්නේ. නොව් එක්කන. ඔව් හරිනේ නොවුනේ. නොව් එක්කන සල්ලි දෙන්න. ඉතින් නොවුද එක්කනට සල්ලි තියන්න ඕන. කන්ෆියුස් නොවු ක්‍රිකට් ක්‍රීඩකයා. වැඩි විශ්වාසයක් තියෙන ඒ උත්තරයට වෙයි ඔය නැති හින්දා බෙදලා තිබ්බා. ඔව්. ඉස්සල්ලා වගේම ඔව්, ඒක තමයි ප්ලෑන්. ඔව්. රයිට්. ඕකේ. මොකද කියන්නේ? මෙහෙම ඉස්සරහට යනවද? මෙහෙම එහෙම ඉස්සරහට. යන්නේ. රයිට්. අපි එන තහවුරු කරගමු. ඔයගොල්ලෝ සල්ලි තියපු විදිය. A. චාමර සිල්වා කියන උත්තරයට ලක්ෂ 9ක් තියලා තියෙනවා. B. කුසල් පෙරේරා කියන උත්තරය හිස්ව තියලා තියෙනවා. C. නුවන් ප්‍රදීප් කියන උත්තරයට ලක්ෂ 7ක් තියලා තියෙනවා. D. උපුල් තරංග කියන උත්තරයට වැඩි විශ්වාසයක් තියලා ලක්ෂ 14ක් තියලා තියෙනවා. මිහිරු නුවන් and ඉස්සරහ. It's time for the drop. මේකට එක්කෙනෙක් ගියා. මේකට එක්කෙනෙක් ගියා. රුවන් නිවැරදි පිළිතුර හිතපු එක තමයි ලක්ෂ 14ක් ඔයගොල්ලෝ දැන් තාම ප්ලේ එකේ තියාගත්තා. ඒක හොඳ දෙයක්. නරක දේ තමයි මේ විදි ලක්ෂ 50 මතේ තියෙන ඔයගොල්ලන්ට. දන්න ප්‍රශ්න දෙකකදී සල්ලි ගොඩාක් නැති කරගත්තා. මෙතන ලක්ෂ 16යි ඉස්සල් එකේ ලක්ෂ 20යි. පුළුවන් තරමක් දැන් මෙතන ඉස්සරහට යද්දී අරන් යන්න තමයි try කරන්න ඕනේ. but congratulations. ලක්ෂ 14ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. මිහිරු and නුවන් අසල්වැසි කොල්ලෝ දෙන්නෙක් තමයි අපිත් එක්ක අද play කරන්නේ. This is Sirius 5 million money drop season 4. We'll see you after this break. Welcome back. This is Sirius 5 million money drop season 4. අසල්වාසී කොල්ලෝ දෙන්නෙක් තමයි අද drop එකට challenge කරන්න අපිත් එක්ක මිහිරු and නුවන්. ප්‍රශ්න 3ක් ඉවරයි. ලක්ෂ 14ක් තාම play එකේ තියෙනවා. ready ද ඉස්සරහට යන්න? ready. Okay. නුවන් මිහිරු ඔබේ අතේ ලක්ෂ 14යි මගේ අතේ ප්‍රශ්න 4යි. ඊළඟ ප්‍රශ්නට අදාළ මාතෘකාව. යන තැන් ආරම්භ වන තැන්. ඔය ගංගාවක් අහන්නේ අනිවාර්යෙන් යන්නේ කොහෙටද පටන් ගන්නේ කොහෙන්ද යන තැන් ගමුනේ. වෙන තැන් වෙන එකක් අහන්න විදියක් නැහැ නේ ගංගානේ යන තැන් අපි යනවා යන තැන් ගමු. යන තැන් තෝරා ගැනීම.
උත්තර A ඉසුරුපාය B සුහුරුපාය C සෙත් සිරිපාය මේවා තමයි උත්තර හරි අවුලන්නේ යන්නේ අවුලන්නේ ඔහොම ඉස්සරහට යන තැන් මාතෘකාව මේක තමයි ප්‍රශ්නය පාස්පෝර්ට් එකක් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රය යොමු කිරීමට යා යුත්තේ මෙන් කුමන ගොඩනැගිල්ලක පිහිටි කාර්යාලයකටද Your 75 seconds starts now. පාස්පෝර්ට් එක ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රය යොමු කිරීමට යා යුත්තේ කුමන ඉසුරුපාය නෙමෙයිනේ සුහුරු වෙන්නේ නැති ෂුවර් එකට සුහුරුට ඉදීමුනේ සුහුරුට ඉරිපාය ගන්නෙත් නෑනේ අපි යන්නේ පත්තර මුල්ලටනේ පත්තර මුල්ල ඉසුරුපාය ඊට කලින් තියෙන්නේ සෙත් සිරිපාය නම් පත්තර මුල්ල තියෙන්නේ හැබැයි ඒක තියෙන්නේ අනිත් පැත්තේ උයි සෙත් සිරිපාය මේකට තියෙන්නේ ඉසුරුපාය නෙමෙයි කොහොමද ඉසුරුපාය නෙමෙයි ඊයම ඕක නම් හදියා ගන්නෑ ඊය කියන්නේ සුහුරුපාය වෙන්නේ නැති කියලා හිතනවා නේද ඉතින් මම බලන්න පාස්පෝර්ට් එක ලබාගෙන ඉල්ලුම් පත්‍රය ඉල්ලුම් පත්‍රයනේ ගන්න නෙමෙයිනේ ඉල්ලුම් පත්‍රය ඉසුරුපායට යන්නේ අපි මේ නිකන් අධ්‍යාපන සීන් වලට ඉසුරුපාය අධ්‍යාපන සීන් වලට අපර 20ක් අධ්‍යාපන සීනේ පාස්පෝර්ට් එකක් ගන්න ඉල්ලුම් පත්‍රයක් තියෙන්නේ සෙත් සිරිපාය වෙන්න බෑනේ ඔය සෙත් සිරිපාය කියන්නේ මේ ලෙටර් සීන් ඔය මේ මොකක්ද අවසාන තත්පර 10 9 8 7 6 අපිට කොච්චර යන්නේ නැහැ ඕන 4 3 2 1 That's it. Hands up. පාස්පෝර්ට් එකක් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රය යොමු කිරීමට යා යුත්තේ මෙන් කුමන ගොඩනැගිල්ලක පිහිටි කාර්යාලයකටද A ඉසුරුපාය B සුහුරුපාය C සෙත් සිරිපාය මොකද හිතන්නේ බොයි කොයි මේක ගන්න ඕනේ සීක්‍රට් සේෆ් රිවිල් එක ඕනේ නැහැ නේ ඉසුරුපාය නෙමෙයි වෙන්නේ නේ අධ්‍යාපන සීන් යන්නේ ඉසුරුපාය පාස්පෝර්ට් එක ඉල්ලුම් පත්‍රය ලබා ගන්න ඉසුරුපායට යන්න නැතුව ඇති නේ ඒ මමත් ගත්තනේ මම පාස්පෝර්ට් එක ඒවට ඉසුරුපායට එකකට සුහුරුපායට යන්න නැති දන්නේ නැහැ කොටද සෙත් සිරිපායත් නෙමෙයි පතර මුලේ තියෙන්නේ හැබැයි ඉසුරුපාය මැදනේ පැලවත්තානේ තියෙන්නේ සුහුරුපාය දන්න උනට මේකට ඒක තමයි මම හිතන්නේ උත්තරේ අපි එහෙම යන්නේ අවුලන්නේ නැහැ මේ ඉස්සරහට යනවා රයිට් අපි එහෙනම් තහවුරු කරගමු ඔයගොල්ලෝ සල්ලි බෙදපු විදිය A ඉසුරුපාය කියන උත්තරේ ඔයගොල්ලෝ හිස්ව තියලා තියෙනවා B සුහුරුපාය කියන උත්තරයට ලක්ෂ 8ක් තියලා තියෙනවා C සෙත් සිරිපාය ලක්ෂ 6ක් තියලා තියෙනවා මිහිරු නුවන් එන්න ඉස්සරහට It's time for the drop. ප්‍රශ්න 4ක් ගියා හරි උත්තරේ දැනගෙන හිටිය 4ටම ලක්ෂ 8යි ඉතුරු එහෙම වුණාම දුකයි දුකයි මට දුකයි ඔව් ඒක කමල ඊළඟට එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනාව දැන් දරුණුයි මෙහෙමයි මෙතෙක් දුරට හරියටම ගේම් එක ප්ලේ කරා ඒ හරියටම ප්ලේ කරපු විදියට පෙන්වන්න තරම් සල්ලි ප්‍රමාණයක් ඉතුරුලා නැහැ අන්න ඒ වගේ රයිට් තව ප්‍රශ්න 3යි තියෙන්නේ කල්පනාවෙන් යමු රයිට් ලක්ෂ 8ක් අතේ තියෙනවා අපි යමු දැන් 5 වෙනි ප්‍රශ්නේ මෙරු නුවන් ලක්ෂ 8ක් තියෙනවා රෙඩි ඕකේ බොයිස් ඔබේ අතේ ලක්ෂ 8යි මගේ අතේ ප්‍රශ්න 3යි ඊළඟ ප්‍රශ්නට අදාළ මාතෘකාව නළුවන් අධ්‍යක්ෂකවරුන් නළුවන් ගමුනේ ගමුනේ අධ්‍යක්ෂකවරුන් කරගන්න ලේසි නළුවන් තෝරා ගැනීම උත්තර ඉංග්‍රීසි නළු ඉස්සරහින් යන්න
A. Sinners. B. One battle, බැටල් after ආෆ්ටර් ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිනර්ස් එකේ සිනර්ස් නෑ C. Marty Supreme. මොකද කරන්නේ? මෙහෙම ඉස්සරහට යනවද? ඊළඟට තිබේ ඩිරෙක්ටර්ස් ලා ඊට වඩා මේක හොඳයිනේ මොකද්ද අහලා තිබේ නළුවන් නේද දැන් මේකේ නළුවෙක් ගැන අහන්නේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගැන ඇහුවොත් විතරයි ඉතින් දන්නේ හැබැයි වෙන එකෙක් ගැන ඇහුවොත් තමයි කේස් එක මාටි සුප්‍රීම් හැබැයි වන් මෙටල් ආෆ්ටර් අද නම් බැලුවා මට ලියනාඩෝ විතරයි මතකයි කවන්නේ අධ්‍යක්ෂකවරුන්ට වඩා ඕක මොකක් හරි කරගන්න පුළුවන් මෙහෙම ඉස්සරහට යනවා. right. නළුවන් මාතෘකාව මේක තමයි නම තියෙනවා ප්‍රශ්නය. 2026 ඔස්කර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ කුමන චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන්ද? මට නළුවා මතක Your time starts now. නළුවා මතක නෑ හැබැයි හෙනට සම්මාන දෙන්න සිනර්ස් එක. එච්චරයි මතක මට. මේකේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඉන්නවා හැබැයි ලියනාඩෝ හරිනේ මේකේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ නම් මෙයාට නළුවා හම්බෙන්න ඕනේ ඔස්කාර් සම්මානේ. මෙයාට හම්බෙලා තියෙන රෙවරන්ට් එකේ විතරයි. රෙවරන්ට් එකේ විතරයි හම්බුනේ. ටැනික් එකටවත් හම්බුනේ නැහැ. හම්බුනේ රෙවරන්ට් එකේ හම්බුනේ. ගොඩක් කල් ගිහිල්ලා යට හම්බුනේ. මාඩි සුප්‍රීම් කියලා හොඳම නළුවාට වි සම්මානය ඉඳලා අඩු මාඩි සුප්‍රීම් දාන්න. ඉතින් සිනර්ස් හතරක් තියන්න. ලියනාඩෝ ඩිකැප්‍රියෝ නෙමෙයි නේද? අඩුම මතක නෑනේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ ටයිටැනික් ඒකට හම්බුනේ. ටයිටැනික් නෙමෙයි රෙවරන්ට් එකට හම්බුණා. බැටල් ආෆ්ටර් අද මම බැලුවත් එක්ක ඒ මොකක් සම්මාන දෙන්නද කියලා දන්නේ. උලන් ඉඳලා බැටල් ආෆ්ටර් නේද රෙවරන්ට් අවන කියෝ කොයි චේන්ජ් එකක් ගත්තේ අවසාන තත්පර 10. 9 8 7 6 5 4 3 2 1. That's it. Time's up. 2026 ඔස්කර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ කුමන චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන්ද? A. Sinners. B. One Battle After Another. C. Marty Supreme. Boys, මොනවද කල්පනා කරේ? ඔහොම වෙනවා. කිව්වා මේක අවන්නේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ වුණොත් තමයි කේස් එක ඔන්න කියන්නේ කොහොම යන්නේ ඔහොම යන්නේ. මේ ඉස්සරහට රයිට් අපි තහවුරු කරගමු ඕගොල්ලෝ උත්තර වලට සල්ලි තියපු හැටි. A. Sinners කියන උත්තරයට ලක්ෂ 4ක් තියලා තියෙනවා. B. One Battle After Another කියන උත්තරය හිස්ව තියලා තියෙනවා. C. Marty Supreme කියන උත්තරයට ලක්ෂ 4ක් තියලා තියෙනවා. එන්න ඉස්සරහට. It's time for the drop. ඒකෙත් උත්තරේ වැඩිපුර විශ්වාස තිබිච්ච උත්තරේ තමයි හරි ගියේ. රයිට් ලක්ෂ 4ක් තියෙනවා. තව එක ප්‍රශ්නේ තියෙන අපිට මේ රවුන්ඩේ පැනලා 7 වෙනි ප්‍රශ්නෙට යන්න. තාමත් ඩ්‍රොප් සේවර්ස් ටික ඉතුරු වෙලා තියෙනවා. යමුද අපි 6 වෙනි ප්‍රශ්නෙට. යා. Right. Boys, මිහිරු නුවන් තව එක ප්‍රශ්නයක් තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ. Ready? Ready. Okay. නුවන් මිහිරු ඔබේ අතේ ලක්ෂ 4යි මගේ අතේ ප්‍රශ්න 2යි. මීළඟ ප්‍රශ්නෙට අදාළ මාතෘකාව. බලන තැන් සිටිය කල්. සිටිය කල් එක අහන්න බලන තැන් ගමු සිටිය කල් කියන මොකද අපිට හිතන්නේ කොයිච්ච මේකද සීක්‍රට් ස්විච් එක කියලා. බලන තැන් ගමු මං කියන්නේ සිටිය එක ෂේප් ආරිය බෝලේ පුතර බලලා ගමු. බලන තැන්. බලන තැන් තෝරා ගැනීම. උත්තර.
A. යාල B. හෝටන් තැන්න C. උඩවලව මේවා තමයි උත්තර සීක්‍රට් ස්විච් පාවිච්චි කරනවා නම් මේක තමයි අවසාන අවස්ථාව යාලුවටවල හැමදාම ඔය කේස් දෙක බර ගෙදරදී උත්තර දෙද්දි toy දෙක පැටලෙනවා යාලුවටවල ඔය දෙක හින අමාරුයි ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් ඉන්නේ අවුලක් තියෙනවා එනවා සිටිය තැන් ඊට වඩා අවුලක් ඉදන්නේ නේ කමන ගමුනේ මෙහෙම යනවා රයිට් බලන තැන් මාතෘකාව මේක තමයි ප්‍රශ්න 2025 වසරේදී විදේශීය සංචාරකයන් සංඛ්‍යාවට වඩා වැඩි දේශීය සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි ජාතික වනෝද්‍යානය මෙන් කුමක්ද? Your 90 seconds starts now. හෝටන් තැන්න වෙන්නත් ඒ පාරත් එන ගොඩක් ඇවිල්ලා ඉතින් හෝටන් තැන්න දැක්ක හැමතැනම ඔක්කොම ලවලා කියනවනේ මං ඉතින් මොකක් හරියට විහංග දෙකක් එහෙම බෑ ඉතින් හැබැයි පොඩි මේ chance එකක් තියෙනවා හතරම එකකට තියලා ඒක හරි ගියොත් හතරම ඉතුරුයි secret reveal එක ඉතින් අපර 65ක් තියෙනවා යාල ලංකාවේ වැඩිපුර කියන්නේ ඒ හෝටන් තැන්නට යන්න නැතුව තියෙන්නේ 2025 කියන මොනාරි උනත් දරුණු සීන් නෑ ආවේ අන්තිම සැප්තැම්බර් 2025 යාලේ අලි කේස් එක තමයි යාල වෙන්නේ අපිට යන්න ළඟ එක බලහමු 34යි යන්න ළඟ මොකක් හරි කියලා තිහක් විතර මොකටද ලංකා යාලේ අයිද මිනිස්සු හෝටන් උඩවල නෙමෙයි මං හිතන්නේ යාල හොන්නත් අපර 20ක් විතර යාල හොන් යාල ලංකාවේ වැඩි දේශීය සංචාරය සාමාන්‍ය ඔරේදී තමයි යන්නේ නම් ඔව් ඒක තමයි 9 8 7 6 5 4 3 2 1 that's it that's it 2025 වසරේදී විදේශීය සංචාරකයන් සංඛ්‍යාවට වඩා වැඩි දේශීය සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි ජාතික වනෝද්‍යානය මෙන් කුමක්ද? A. යාල B. හෝටන් තැන්න C. උඩවලව එතකොට මේ ඉතින් දේශීය සංචාරකයෝ උඩවල යයිද අපි කියන්නේ අපි දේශීය සංචාරකයෝ 25 දිට්ටුවයි අන්තිමට 25 දෙසැම්බර් මාසෙ නේ ආවේ. ඒතකොට ඒකෙන් බලන්න බෑනේ. කිසිම එකක් අයිඩියා එන්නේ නැහැ. 25 මොකක්ද උනාද විශේෂ දෙයක් නැහැ නේ. ඒතකොට ඉතින් හෝටන් තැන්නේ සාමාන්‍යයෙන් අර ප්‍රසිද්ධ ඉතින් කොහෙ ගියත් නේ නිවාඩුවට යන්නේ හෝටන් තැන්නේ. හෝරෙලිනේ යන්නේ සාමාන්‍යයෙන් අපි. ඒ ඉතින් උඩවල විදේශ මං හිතනවා නිකන් විදේශ සංචාරය වැඩිපුර උඩවල යන වැඩි. අපිට අලි වැඩියෙන් ඉන්නේ. අලිට කැමති යාලත් ඉන්නවා ඒවට උඩවල ක්වොලිටි වැඩි මං හිතන්නේ. උඩවල වැලි ක්වොලිටි වැඩි වුණා. අවුල නෙමෙයි සේෆ් රිවීල් නේ. සේෆ් රිවිව් ගමු. රයිට්. අපි එනත් තහවුරු කරගමු ඔයගොල්ලෝ සල්ලි බෙදපු විදිය. A යාල කියන උත්තරයට ලක්ෂ 2ක් තියලා තියෙනවා. B හෝටන් තැන්න කියන උත්තරයට ලක්ෂ 2ක් තියලා තියෙනවා. C උඩවලව කියන උත්තරය 30ව තියලා තියෙනවා. සේෆ් රිවීල් ඩ්‍රොප් සේව් එක ඔයගොල්ලෝ ඉල්ලලා තියෙනවා. ඒ නිසා අපි නිවැරදි ඩ්‍රොප් එක රිවීල් කරමු. හෝටන් තැන්න තමයි නිවැරදි උත්තරය. කොහොමද වෙලාවට මේක කර මේක තිබ්බේ. ඔන්නම යන්නේ ඔන්න. දැන් මෙහෙම ඉස්සරහට යන්න පුළුවන් ලක්ෂ 2ක් අරගෙන නැත්තම් සේෆ් රිවීල් සර්ප්‍රයිස් ක්වෙස්චන් එක ගන්න යන්නත් පුළුවන්. ඒකට ගියොත් ආය අලුත් ප්‍රශ්නයක් ලැබෙන්නේ. රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ නේ. හතට යන්න පුළුවන් කව තියෙදිනේ. හතට යන එකට ප්‍රධාන අරමුණ ඊට පස්සේනේ. තවනේ අපි මේකෙන් මෙහෙම යනවා. මෙහෙම ඉස්සරහට යනවා. ඔව්. රයිට්. සේෆ් රිවීල් එකෙන් උත්තරේ බලලා හෝටන් තැන්නේ තියෙන ලක්ෂ 2 අපිට ඇති 7 වෙනි ප්‍රශ්නයට ගෙන යන්න කියලා තීරණය ඔයගොල්ලෝ ගන්නවා. රයිට්. අපි එහෙනම් අනිත් ආන්සර්ස් ටික ඩ්‍රොප් කරමු. Well done boys. මිහිරු නුවන් 7 වෙනි ප්‍රශ්නේ ටාගට් එක ඔයගොල්ලෝ දැන් අචීව් කරලා තියෙන්නේ. ලක්ෂ 2ක් අරගෙන ඉස්සරහට යනවා. මෙතනදිත් මට ඇහුණා ඔයා කියනවා හැබැයි ඉතින් ලෝකස්ලා වැඩිපුර යන්නේ හෝටන් ප්ලේස් නේ කියලා. හරිනේ. හරි.
ඒත් ඒත් දෙකයි ඒත් අපි බෙදාගෙන යන්න සල්ලි. හොඳයි කොහොමත් දැන් ඊළඟේකේදී ඔයගොල්ලන්ට ওই ප්‍රශ්නේ බෙදන්න මුකුත් නැහැ. හිතුවා තිබ්බා විතර. right boys well done congratulations. කොහොම කොහමරි ලක්ෂ දෙකක් අරන් යනවා හත්වෙනි ප්‍රශ්නෙට. හොඳ මෙයාලෝ වෙච්ච අසල්වැසිය දෙන්නෙක් මිහිරු and නුවන් තමයි අපිත් එක්ක අද ප්ලේ කරන්නේ. හත්වෙනි ප්‍රශ්නෙට ලක්ෂ දෙකක් අරගෙන යනවා. This is Sirius 5 million money drop season 4. We'll see you after this break. Welcome back. This is Sirius 5 million money drop season 4. අද අපි ඉන්නේ අවසාන ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ ඉන්නේ යාළුවෝ දෙන්නෙක් එක්ක මිහිරු and නුවන්. ගේම් එක ප්ලේ කරගෙන ආවා. හැම ප්‍රශ්නෙටම වගේ හරි උත්තරේ ඔළුවේ තියාගෙන බෙදද්දි පොඩ්ඩක් මේෙන් වරද්ද ගත්තා. දැන් බෙදන්න ලොකු ප්‍රශ්නයක් නැහැ. කියන්න 50-50 තමයි chance එක තියෙන්නේ. Readyද? ready. Okay. මිහිරු නුවන් good luck. ඔබේ අතේ ලක්ෂ දෙකයි මගේ අතේ එක ප්‍රශ්නයයි. අපේ වැඩියෙන් තියෙන. අවසාන ප්‍රශ්නයට අදාළ මාතෘකා. දිස්ත්‍රික්ක පළාත. පලාත් නම් 9යිනේ තියෙන දිස්ත්‍රික්ක 25ම තියෙනවා. ඉතින් මොකක් හරි හිතන්නේ. පලාත් ගමුනේ කෝකට. පලාත් පළාත් තෝරා ගැනීම. උත්තර ඔය පලාත් දෙකක් නෑනේ. ඒ මධ්‍යම නැගිනහිර. B මධ්‍යම ඒ මොකද බස්නාහිර. මේවා තමයි උත්තර. මේක තමයි අවසාන ප්‍රශ්නය. මේ අතරින් මායිම් නොවන පළාත් දෙක කුමක්ද? Your time starts now. ලංකාවේ විශාලතම පළාත උතුරු මැද පළාත. උතුරු මැද පළාත උඩනේ තියෙන්නේ. මධ්‍යම නැද්ද? ඒ මධ්‍යම අඩෝ ඒ තප්පර 700 මධ්‍යම නොවන පළාත් දෙක. කි මැප් එක බැලුවත් මධ්‍යම බස්නාහිරට සෙට් වෙන්නේ නැතුව ඉතින් සෙට් වෙන්නේ ඒක නේ යන්නේ. සෙට් වෙන්නේ නැහැ. මෙයා තමයි අනවන නොවන බා. එහෙනම් බස්නාහිර බස්නාහිර දෙමුද බලන්න. අඩෝ මම මතක නැහැ නේ මම. යමුනේ තියා තප්පර විතර මධ්‍යම නැගෙනහිර කියන්නේ අර පැත්තේ ගොඩක් නේ හැබැයි. එහෙනම් මොනේ නැගෙනහිර දියෝ බස්නාහිර වෙයි ගම්පා පල්ල දිස්ත්‍රික්ක 3යිනේ බං තියෙන්නේ ගම්පාට සම්බන්ධයි. වොයිස් අවසාන තප්පර 10. කියන්නේ මේ 9 8 7 6 5 4 3 2 1. That's it. Hands up. ඔන්න දැන් නැති ප්‍රශ්නයක් ආවා. දැන් නැති ප්‍රශ්නයක් ආවා. ඔක වෙනේ ඔක්කොම දැනන් හිටියේ කියලා. හරි. අපි ඇහුවේ මේ අතරින් මායිම් නොවන පළාත් දෙක කුමක්ද කියලා. A මධ්‍යම නැගෙනහිර කියන උත්තරේ ඔයගොල්ලෝ හිස්ව තියලා තියෙනවා. මධ්‍යම බස්නාහිර B උත්තරේ අවසාන ලක්ෂ දෙක තියලා තියෙනවා. ඒ තප්පර 60 ඇතුළත කල්පනා කරපු දේවල් ගැන හිතලා. මිහිරු නුවන් එන්න ඉස්සරහට. All the best boys. Thank you. It's time for the final drop. නොවන්නේනේ මං කොහොමත් නේ. පොඩි බ්‍රේක් එකක් අරන් එමු.
Welcome back. This is Sirasa 5 million money drop season 4. අද දවසේ අවසාන මොහොතේ අපි ඉන්නේ. එකම ගෙදර උඩයි යටයි ඉන්න යාළුවෝ දෙන්නෙක් දැන් දෙපැත්තේ තියෙන ඩ්‍රොප්ස් දෙකක් දිහා බලාගෙන ඉන්නවා. මිහිරු and නුවන්. මේ අතරින් මායිම් නොවන පළාත් දෙක කුමක්ද කියලා අපි ඇහුවේ. A මධ්‍යම නැගෙනහිර, B මධ්‍යම බස්නාහිර. ඔගොල්ලෝ B මධ්‍යම බස්නාහිර තෝරගෙන තියෙනවා. අවසාන ලක්ෂ දෙක තියන්න. Boys එන්න ඉස්සරහට. Stand by. තාත අයිති වෙන්නේ නැහැ නේ මධ්‍යම ප්‍රශ්නයකට. බලන්න කිසිගේ තීරමක් නැති වෙනවා නැත්තම් මනත් ඒක දැන් මතක්. බලමු. ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරා. හැම චැලෙන්ජ් එකක්ම ජයගත්තා. ඔක්කොම උත්තර දැනගෙන හිටියා. අවසාන එකෙත් මොකක් හරි හේතුවකට මෙතන කොහෙන් හරි ඔයගොල්ලන්ගේ ගට් එක කීප එකක් හින්දා මධ්‍යම බස්නාහිර කියන හරි උත්තරේට ඒවට මම අන්තිමට හිතුවේ මේ අර උතුරු මැද පළාත ගැන කියපු විදිහ මගේ වැරදි කියලා. ලක්ෂ දෙක තිබ්බා. Congratulations. Well done. ආයෙත් නටවන්න නටන්න කලින් තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අපි ලක්ෂ දෙකයි තියෙන වැඩ වැඩක් තියෙනවා මගේ. මේ අවස්ථාවේදී ඔයගලන්ට මම ඔෆර් කරනවා ඩබල් 8 කියන ඔප්ෂන් එක. කැමති නම් තව ප්‍රශ්නයකට උත්තර දීලා මේක ඩබල් කරගන්න. ප්‍රශ්නේ වැරදුනොත් කීයක්වත් අතේ නැහැ. ප්‍රශ්නේ හරි ගියොත් ලක්ෂ 4ක් අරගෙන ඔයගොල්ලෝ ගෙදර යනවා. ඊළඟ ගන්න ඕනේ නැද්ද? අනේ මන්දවට හිතා ගන්නද? ඩබල් 8 ඕනේ. ඕනේ නැහැ. රයිට්. එහෙනම් බොයිස් අපි දෙන්න තවත් අප්පුඩයක් දෙමු මේ යාළුවෝ දෙන්නට. පහළ තට්ටුවට ලක්ෂයයි, ඉහළ තට්ටුවට ලක්ෂයයි. මම කිව්වා අන්තිමට ඉතුරු වෙලා තියෙන සල්ලි අරන් යන්න පුළුවන් කියලා. ගේම් එක හොඳට ප්ලේ කරා. තව ගොඩක් අරන් යන්න තිබුණා. හරියට හරි දේවල් ටිකක් කරන මොලේ එන්න ඉස්සරහට මිහිරු නුවන් ගන්න ඔබේ සල්ලි. ලක්ෂ දෙකක් අරගෙන දැන් තමයි නටන්න ඕනේ. සුබ පතනවා ඔයගොල්ලන්ගේ ඉදිරි ගමනට. Nice meeting you. Thank you for playing 5 million money drop. ජය වේවා සුබ ගමන. හරි. මේක තමයි දෙන්නගේ ඩාන්ස් එක. මිහිරු and නුවන් සන්තෝෂෙන් ගෙදර යනවා ලක්ෂ දෙකක් ජයග්‍රහණය කරලා. Good game, good game. අපි එහෙනම් තවත් දවසක හමු වෙමු තවත් මේ වගේ ජෝඩුවක් එක්ක. This is Sirasa 5 million money drop season 4. We'll see you next time. මේ වැඩසටහන දිගටම බලන්න නම් 5 million money drop YouTube channel එක දැම්ම subscribe කරන්න.